වීදි දරුවන් සඳහා වූ විශේෂ පාසල විවෘත කෙරේ. විදුවරම් නොලද දරුවන් සඳහා වූ මෙය ලක්විදු විදුහල යනුවෙන් නම් කර තිබේ. ජනාධිපති ආර්යා ශ්‍රීරන්තේ වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලය ආරම්භ කෙරිණ. වීදි දරුවන් සඳහා වූ මෙම පාසල බොරැල්ල ගෝතමී පාරේ පිහිටුවා ඇත. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේගේ අදහසකට අනුව ඇරඹුණු මෙම විදුහල ශ්‍රී ලංකා පොලිසිය ස්වේච්ඡා ආයතන සමග එක්ව පවත්වාගෙන යයි. කුඩා දරුවන් 50 දෙනෙකු අද දින විදුහලට ඇතුළත් කර ගැනිණ. ඔවුන්ට අවශ්‍ය නිල ඇඳුම් සහ පාසල් උපකරණ ආදියද නොමිලේ සැපෙයි. දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය සහ ගුරුවරුන්ට ලාංඡන පැළඳවීම ජනාධිපති ආර්යාවතින් සිදු කෙරිණ. ලක්විදු විදුහල් අරමුදට ලැබුණු පරිත්‍යාග හිටපු ජනාධිපති ලේකම් KH.J. විජේදාස මහතා විසින් බාර ගන්නා ලදී. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මෞලානා, ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ. අපේ අධිෂ්ඨානය තියෙන්නේ ලංකාවේ තියෙන හොඳම පාසල බවට මේ පාසල පත් කරන්න. අපි කවදා හෝ ලංකාවේ හොඳම පාසල මේ පාසල කියලා ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරන්න අපි මේ සඳහා අත්වැල් බැඳගත්ත පොලිස් නිලධාරි මහතුන් අපි සියලු දෙනා අධිෂ්ඨාන කරගෙන තිබෙනවා. ඒ සඳහා මේ රටේ පුරවැසියන්ගේ සහයෝගය අපට ලැබී කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව එක දජයක් අතරගත් අපේ අධිකරු ජනාධිපතිතුමාගේ සංකල්පයට සහාය වූ අයෙකු වශයෙන් අද මුළු රටේම සාමය පැතිරෙන මේ අවස්ථාවේ ජනාධිපති ආර්යාවනි අපිට අද දෛනික පොලිස් රාජකාරී වලට යොමු කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මූලිකව අපි මේ දවස්වල අවධානය යොමු කරන්නේ අපි යුද්ධයෙන් රට මුදාගත්තා. දැන් අපි සමාජයේ ගුණයහපත් සමාජයක් කරන්න, නීතිගරුක සමාජයක් කරන්න, විශේෂයෙන් දෛනික සාමාන්‍ය ජන ජීවිතේ අවහිරක් වෙලා තියෙන අපරාධ අඩු කරන්න, ඒ වගේම විශේෂයෙන් මත්ද්‍රව්‍ය මත්පැන් උදුර නැති කරන්න අපි මූලික ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා.